ඔබ වහන්සේ එක්ක දේශබන්ධුවකින් ප්‍රශ්නේ මොකක්ද? දේශබන්ධුගේ ප්‍රශ්නේ ඇයි මාව බහැරගෙන කියලා? ඔබ ඇයි බහැරගෙන යන්න හේතුව දේශබන්ධු දෙන්න? මන්ත්‍රීතුමේ මම අපේ ජනපද පක්ෂයේ ලේකම්. අපේ ජනපද පක්ෂයේ ලේකම්වරයා වශයෙන් ඉන්න වෙලාවේ මාව බහැරගෙන කියන්නේ මන්ත්‍රීතුමේ ගන්න අරගෙන ඊට පස්සේ රතන හිමිට අරන් දුන්නේ යාළුවනේ. රතන හිමිට අරගෙන බාර දුන්නේ. ඔබ යාළුවා මාව අරගෙන ගිහිල්ලා දවස් ගානක් කණ්ඩ බණ්ඩ හංගාන ඉඳලා ඔල්ල පිටි ඔයයිට බාර දුන්නා මේ මාව මොදෙට දාන්න. මොදෙට දාන්න වහන්සේව. එතකොට මේ කොල්පිටි ඔයයිටි ඉතල කවුද හිටියේ? කොල්පිටි ඔයයිටි කවුද? ඒ කියන්නේ ඔයයිටි කෙනාගේ නම නම් මන් දන්නේ නැහැ. මම මෙතන ඉඳන් අඳුරගත්ත ඔක්කොම ටික. ඔව්. ඉරාන්කලස්ගේ කාර්යාලය තමයි කියාගත්තේ මාව. කොයි කාලෙද අපේ හඳුන්නේ ඔය 2020 අගෝස්තු 2020 අගෝස්තු 16 අතර 16 තමයි. ඒ වහන්සේගේ කොයිද මේ විහාරස්ථාන තියෙන්නේ? මම අස්කිරි මහ විහාරේ පන්සල. මම අදට තාම පන්සලට යන්නේ නැහැ. මෙහාලා දේශබන්දුලා නුවර අස්කිරි මහ විහාරේ අපි හඳුන්නේ. ඔව් නුවර අස්කිරි මහ විහාරේ. 2020 ඉඳන් තාම වෙනකම් මම පන්සලට යන්නේ නැහැ. ඔය අයි වහන්සේ දැන් දින බාධාව. දේශබන්දු දෙන්නකෝ කිව්වනේ අනිවාර්යෙන් මම මරනවා කියලා කොහේද? ඔබ වහන්සේ ඒ තර්ජනය කිරීම කරේ මූණටද කරේ කොහොමද ඒක කරේ? මූණට කළේ කියන්නේ අරන් ගිහලා ටිරානාල චෝකසේ ටිරානාල සිටියා දේශබන්දු දෙන්නකෝන් හිටියා අතුමයි රතනේ හිටියා. අතුල්ලි රතනේ හිටියා ඊට පස්සේ කවුද මේ කොල්ලු පිටිය වයි හිටියා. ඔව්. ඒ කොහෙද මරන්න බාර දුන්න මිනිස්සයා මේ මැරිලා වැටුණානේ ඕ මූදා ළඟ ඔබතුමාගේ සිදුවීම මතකයි. ඔව්. ඒ දවස්වල එක්කෙනෙක් කොක්කරන් ගිහිල්ලා වෙවන්න එක ඇවිල්ලා කොක්කුනේ නෑ නේද? ඔබ වහන්සේට පිටිතිර මරලා දාන්න වෙවන්න එක කොක් කරනකොට කොකා ගස්සනකොට කොකා ගැස්සුන්නේ අන්තිමේදී එයා මැරිලා වැටුණා. ඒක දුන්නේ. එයා මැරිලා වැටුනේ මූද ළඟ. ඔව්. එතනින් පස්සේ තමයි මම මැරුවේ නැත්තේ. එතන ඊට පස්සේ එළදහරේ බය වුණා මම මරන්න. ඔව්. ඒක තමයි එතන තමයි බේරුනේ. නැත්නම් ඉතින් මම මේ මරලා මොදර දාලා. ඔව්. ඉතින් සමන් පෙරේරා මේ ලියුම ලියලා මේ උසාවියන් ගියාට පස්සේ තමයි සමන් පෙරේරා මැරුවේ. පස්සේ සභාපති. එතකොට සමන් පෙරේරාට වෙරි තියෙන දවසේ මම හිටියේ කැලණියේ. ඒ කියන්නේ කැලණියේ ඉන්නවා කියලා දන්නේ යාලා. මගේ දැන් කුරුණෑවට ඇවිල්ලා හිටියේ. එහෙමයි. මේ සමන් පෙරේරාට වෙරි තියපු දවසේ හාමුදුරුවමකට වෙරි තිබ්බ මං කියලා හිතාගෙන. එහෙමයි. ඒ හාමුදුරුවෝ මැරුණා. ඊට පස්සේ සමන් පෙරේරා ගෙදරට මම ගියාට පස්සේ එයාලා හවස මම නුවර පැත්තේ යද්දි මම පිටිපස්සෙන් ඇවිල්ලා මම ඉන්නේ දොඩංගප්ලන්දි කියලා දොඩංගප්ලන්දි පන්සලට වෙඩි තිබ්බා. ඒ දෙකේ මම බේරුණා. එහෙමයි. මේ විශ්වය මහා අපි හඳුන්නේ මේ විශ්වය මහා බල සම්පන්න දැක්ක නේද? ඔබ වහන්සේ වෙඩි කියන්න ඔබ වහන්සේගේ ඔළුව මේ ඔබ වහන්සේගේ හිසට වෙපන් එක තියලා කොකා ගස්සන්න හදන කොකා ගස්සන්න බැරි වුණා. කොකා ගස්සන්න හදපු පොලිසියන්ලා මැදලා බිම්බට මහරද? ඔව්. එතකොට මේක තමයි මේ විශ්වයේ හාස්කම්. එතකොට බුදුදහමේ තියෙන අනුමත මේක. ඔබ වහන්සේට දැන් පන්සල් දෙන්න පුළුවන්. දැන් දේශබන්දු දෙන්න ඕන කෙනෙක් ඇත්තේ නෑ නේ. ඉරගේ මෙපිට ඇත්තේ නෑ. හැබැයි ඉතින් එයා මම දන්න දේ තමයි එයාලා තමයි සම්පූර්ණ ලංකාවේ ත්‍රස්තවාදයේ මෙහෙවන්නේ. එහෙමයි. හරිද? එහෙමයි. එතකොට ත්‍රස්තවාදයේ මෙහෙවන්නේ ඒක මම එයාලගෙන් හඳුනාගත්ත දේ. ටිරානාලත් ඒකේ ඔව්. ටිරානාල තාමේදීනේ. ඔව්. එනිසා පාතාලේ සක්‍රියයි. ඔව්. පාතාලේ සක්‍රියයි. එතකොට මේ පාතාලේ සක්‍රියව ඉන්නවා දේශබන්දු තෙන්නකෝන් හිරේ ගියාට එයාගේ නියමිතට ඔක්කොම මේ එළි ඉන්නේ. ඔව්. ඒ නිසා මේක මෙයාගේ මේ අත වශයෙන් මෙයා හැමදාම හිරේ ගියා මේ නඩු අවසන් කරනකන් තිබ්බොත් ඒක පොඩ්ඩක් හරි කරගන්න පුළුවන්. නැත්නම් නඩුකාරට ටිකක් මරලා දානවා. නඩුකාර වුණාට මරලා දාන්න තරම් පුළුවන් තත්ත්වයක් ඒ වගේ ශක්තියක් දේශබන්දුගේ මේ ටීම් එකක තියෙනවා. ඉතින් එදා ඊයේ පෙරේද උසාවියට ඇවිල්ලා අර ගෑනු කෙනෙක් වෙඩි තිබ්බා. කොහොම අල්ලලා තියෙනවා. ඒ කියන්නේ පොලිසිය ඇතුලේ තමයි මේක මෙහෙවන්නේ. පොලිසිය තමයි සම්පූර්ණ සහාය දෙන්නේ. සහාය දෙන්නේ පාතාලයට සහාය දෙන්නේ ශ්‍රී ලංකා පොලිසිය. පාතාලේ යාළගේ පාතාලේ. මම අපේ ආම්දුන්නේ මගේ නාලිකාවේ මම කියලා තියෙනවා මේ පාතාලේ කියන එක නිර්මාණය කළේ දේශපාලනය සහ ශ්‍රී ලංකා පොලිසිය එකතු වෙලා කියන එක. මම කියන්නේ ඒගොල්ලෝ අදටත් හරි හමුදාවත් ඒකක් ඉන්නවා. ඔව් වහන්සේට ඔව් කියන්නේ
අපේ අඳුරට ඒ නිසා තමයි ඇත්ත වශයෙන්ම අපි දේශපාලනයකට മന്ത്രിකම් ගන්න ඒව මේවට අපිට අදහසක් තිබුණේ නැදයි නම්ම. අපි මේ රටේ මිනිසුන්ට සතුටින් ජීවත් වෙන රටක් ඉපේ මොනවා කරන්නද දන්නේ රටක් තිබොත් නේ. එහෙම. මේ ගැන ජනාධිපති අනුර කුමාර සහෝදරයා මේ ගැන අවධානය යොමු කරන්නේ නැද්ද ඔබ වහන්සේගේ ප්‍රශ්නේ ගැන? දැන් අපි එතුමන්ලට මේ බව දැනුවත් කළාට එයා මට හිතෙන්නේ මේක දැන් රාජ්‍ය පාර්ලිමේන්තුවේ බලය යාළගේ අතර ගත්තට කියන්න අයිලා තමයි රාජ්‍ය නිලධාරී තව පාලනය කරන රට තාම. ඔව්. ඒ රාජ්‍ය නිලධාරීන්ගෙන් මේ රට බේර ගන්නවා. එහෙම නැත්නම් අනුර කුමාරලාට ඉන්න දෙන්නේ නැහැ මෙයාලා. එහෙමයි. ඔව්. දැන් මැතිවරණ කමිෂන් එකේ ඉඳන් බැලුවත් අදටත් තියෙන රාජ්‍ය නිලධාරියා මේක හසුරවන්නේ. තාමත් මේ වෙලාවේ වුණත් රාජ්‍ය නිලධාරියා හසුරවන්නේ. එහෙමයි. එයාලට ඕනෑ පත් කරන්නේ, එයාලට ඕනෑ අයින් කරන්නේ, ඔක්කොම කරන්නේ එතනත්. එයාට උමන අයට උසස්සිම් ලබා දෙන්නේ, නැවත සේවය පිළිවන්නේ ඒ කට්ටියගේ කට්ටියට. පාර්ලිමේන්තු එක බයයි රාජ්‍ය නිලධාරීන්. එහෙමයි. ඒ කියන්නේ මේක නිලධාරී කියන්නේ ත්‍රස්තවාදයක් ඇතුළේ. අති භයානක තත්ත්වයකදී මේක වෙනස් කරන්න ඕනේ. ඉතින් වෙනස් කරන්න කලින් ජීවත් වෙන්න පුළුවන්ද කියලා කියන්න බෑනේ. අපිට ධර්මයාතිරුවා දැන් මම ධර්මානුකූලව ජීවත් වෙන්නේ. අයිෂෝ මට හොඳටම පැහැදිලි ඒ ගැන. ඒ නිසා තමයි වහන්සේව ආරක්ෂා කරේ. සත්‍යකින්ම ඒක බුදුදහම මේ විශ්වය. ඔව්. දැන් මම මරන්න හදපු 3-4 අවස්ථා මම බේරුණානේ. දැන් සරලව ගත්තොත් අක්කිර මහා විහාරේ. අක්කිර මහා විහාරේ පන්සල දෙපැත්තේ ආරක්ෂාව දීලා තියෙන මහානායක හාල්ලට. එහෙමයි. එතකොට මේ මහානායක පදවියට පත් වෙන්න හාමුදුරුවමනි මම. ඒ පන්සල් ලිස්ට් එකේ 11 වගේ මුරුගුරාම. එතකොට මේ එතන ආරක්ෂාව කියනකට පොලිසිය 500 කියලා මුළු පන්සල වැටලුවා. ඔව්. පොලිසිය 500 කියලා වැටලුවා. එහෙමයි. ඔව්. එතකොට මම ඒ වෙද්දි මට පණේඩිය ඇවිල්ලා තිබුණා මම මරන්න ඕනෝයි කියලා. එතකොට මේ ඡන්දේ දිනවත් නැහැ. ඡන්දේට දවස් 5කට විතර කලින්. අගෝස්තු 5 ඡන්දෙ තිබ්බේ ජූලි 30 වෙනිදා. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙන්න ජනාධිපතිලා. දැන් මාව ගෙනිච්චේ ගෝඨාභය ගෙදරටනේ. ඔව් ගෝඨාභය ගෙදරට ගියේ. එතනින් තමයි පැහැරගත්තේ. ඔව් ගෝඨාභයගේ ගෙදර ගෝඨාභය ඉස්සරහා ඉන්නකොට තමයි ඔබ වහන්සේව අරන් යන්නේ. ඔබ වහන්සේ අරන් යන ඒ ටීම් එකේ කවුද ඉන්නේ කියලා මට ආයෙත් මට කියන්න ඔබ වහන්සේ. ඒ ටීම් එකේ අතුරුලේ රතන ඉන්න මේ මිරිහාන පොලිසිය හිටියා. මිරිහාන පොලිසියෙන් අපි වාහනේ ගත්තේ. මං ආපු වාහනේ ඉස්සෙල්ලා මත් අරන් උඩ ගත්තේ. ඔව්. වාහනේ ගියේ මම ඇතුලේ. ජනාධිපති කාර්යාලයේ ඇතුලේ. ඔව්. එතකොට මාව ඇතුලේ තියෙන වාහනයකට දාගත්ත ජනාධිපති මණ්ඩලය ඇතුලේ. ඒ කියන්නේ පිට වාහනයක ඇතුලට යන්න බෑනේ. එහෙමයි. ආරක්ෂාව සහිතව නෑනේ අමුදාව ආරක්ෂාව සහිතව යන්නේ. ඒකට වෙන මිනිස්සු යන්නේ නෑනේ. ගෝඨාභය රාජපක්ෂගේ හෝ අමුදාවේ පොලිසිය. ඔව්. ඉතින් අපි 3 දෙනෙක් හිටියා. 3 දෙනාම ගත්තේ මිරිහාන පොලිසිය. එහෙමයි. ඔබ වහන්සේ පැහැරගෙන දැන් කොහාට අරන් යන්නේ? අරන් ගියේ තිරානලස් ගෙදරට. තිරානලස් ගෙදරට අරන් ගියේ. ඊපස්සේ එතන කවුද හිටියේ? තිරානලස්ගේ ගෙදර නෙමෙයි. ඒක කියන්නේ අර යාගේ මව්බිම කාර්යාලය. මව්බිම පත්‍ර කාර්යාලය. පත්‍ර කාර්යාලය. ඔව් එතන කවුද හිටියේ කියන අවසරයි? එතන තිරානලස් හිටියා. දේශබන්දු තෙන්නකෝන් හිටියා. දේශබන්දු තෙන්නකෝන් හිටියා. කොල්ලුපිටි ඔය හිටියා. තව ඊට අමතරව ඉතින් යාලගේ ගෝලපාද හිටියා. ඔව්. එතනදී ඔබ වහන්සේ මොන දුන්නු අත්දැකීම් මොකක්ද? නෑ එතනදී කිව්වනේ මම කොයිද හරි මරනවා කියලා මේ තොරතුරක් හරි ඉල්ලලා දීලා තිබ්බොත්. කවුද ඔබ වහන්සේට එහෙම තර්ජනය කරේ? දේශබන්දු තෙන්නකෝන්. දේශබන්දු තෙන්නකෝන් ඔබ වහන්සේට තර්ජනය කරේ. ඔව්. එයා මගේ ඉස්සරහින් වාඩිලා ඉදී නැගිටලා කිව්වා අඳුනනකොට මම තමයි දේශබන්දු තෙන්නකෝන්. ඔව්. එතකොට දේශබන්දු තෙන්නකෝන් ගැනීමේ කොම්මෙන් හිටියේ මේක දෙකක් තියෙන්නේ. දේශබන්දු තෙන්නකෝන් ඇඳගෙන හිටපු යුනිෆෝම් එකෙන්ද සිවිල් එකෙන්ද? සිවිල් එකේ. මම තමයි දේශබන්දු පිටරලේ ඉස්සලා මේ තුලින් තිබ්බනේ. දේශබන්දු අරගෙන පිටරලේ මේ තුලින් තිබ්බා. එහෙමයි. මේ කියලා තමයි කිව්වේ මම දේශබන්දු තෙන්නකෝන් කියලා. ඔව්. එතකොට මට පෙන්නවා මාව අත්අඩංගුවට ගැනීමේ වරන්තුවක් අරන් තියෙන්නේ කියලා. ඔව්. ඒ කියන්නේ ඔබවහන්සේ කොයිටියක් අපිට අත්අඩංගුවට ගන්න අවශ්‍ය වරන්තුව අරන් තියෙන්නේ. ඒක ඕනනම් ඉරගෙදරට යවන්න පුළුවන්. ඉරගෙදර ගියා මරනවා කියලා. ඔව්.
ගාකින් නෝන මේ කොළ ටික රස්සම් කරන්න කියලා තමයි කිව්වේ. ඒ කොළ ටිකේ මොනවද සඳහන් වෙන්නේ අන්තර්ගතය මොකද්ද? හිස්කොළ වගේ හිස්කොළ 10කට. ඒ හිස්කොළ 10කට වහන්සේ රස්සම් කරන්න පුළුවන්. ඒකේ ඔව් අමුලින් රස්සම් කරේ නැහැ. ඔබ වහන්සේගේ අදහසට අනුව ඔබ වහන්සේ උපකල්පනය කරන්නේ ඒ හිස්කොළ වල මොනවා මින් ඉදිරියට ලියවෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් මොනවා හරි දැනට මේ විදිහට ලියලා മന്ത്രി ධූරේ ගත්තනේ අර. එතකොට ඒක ගත්තා. ඒක අවුරුදු 5ක්ම ඉවරයි. ඔව්. ඒක විමර්ශන නෑ රටේ. උසාවි පැමිණිලි දැම්මට පැමිණිලි විභාගුනේ නෑ. ඒවට නඩු නෑ. එතකොට ඒවා ක්‍රියාත්මක වෙන්නේ නෑ ඉදිරියට. එහෙමයි. ඒවා ක්‍රියාත්මක කරන්න කිව්වොත් ක්‍රියාත්මක කරන්න යන මිනිස්සු මරනවා. Taman පෙරේලා ඊට පස්සේ මම වෙනුවෙන් යා පෙනී සිටලා මේකට මැදිහත් වුණාට පස්සේ Taman පෙරේලා මරලා දැම්මා. ඔව් සමන් පෙරේලා මරලා දැම්මා. ඒ කියන්නේ මම වෙනුවෙන් මාන්තුන් නැත්නම් යා ජීවත් වෙනවාද? ඔව්. එතකොට යා ඒ අරගලේ දිගටම කළා. එහෙමයි. ඒ කියන්නේ ඔබ වහන්සේට විශේෂ අසාධාරණ මං කොහොම හරි මේක විසඳනවා කියලා. ඔව්. මහා විහාරයේ නිදහසේ යන්න ඉන්න පුළුවන් විදිහට පන්සල ඉන්න අවශ්‍ය පරිසරය හදලා දෙනවා කියලා. ඉතින් ඒක අදටත් නෑ. ඉතින් ඒක මම උදාහරණ කියන්නේ දැන් පන්සල අක්කිරි මහා විහාරයේ වත කරන්න පුළුවන්ද මේ පොලිස්පතිලාට බැරගෙනකොට? එහෙනම් ඉතින් පොලිසියක් ඇවිල්ලා අපරාධ සහ ප්‍රචණ්ඩත්වයේ පිළිබඳව බීකින් තොරව සාමකාමීව ජීවත් වෙන්න හැකි පරිසරය මොකටද දෙන්නේ මහරනේ? ඔව් ඇත්තටම අපේ රටේ ජීවත් වෙන්න බෑ. අපි පරිස්සම් වෙන්න ඕනේ. එහෙමයි. පොලිසියෙන් මහ ජනතාව ආරක්ෂා කරනවා කියලා ආපු පොලිසියෙන් මහ ජනතාවට ආරක්ෂා වෙන්න වෙලා මහ ජනතාව ආරක්ෂා දෙනවා. ඔබ වහන්සේ දැන් දන්නවා හොඳටම දන්නවා අද මේ වෙනකොට දේශබන්දු තෙන්නකෝන් සිටින්නේ බන්ධනාගාරේ. ඔබ වහන්සේගේ ඔය චර්යාව අනුව ඔය අත්දැකීම් අනුව සහ මගේ ගෙදරට මාව මරන්නත් ඇවිල්ලා තීපරණසය කිව්වනේ දේශබන්දු තෙන්නකෝන්. එතකොට දේශබන්දු තෙන්නකෝන් ගැන තියෙන අවසන් නිගමනය මොකද්ද? අවසානයේට ඇවිත් දේශබන්දු කියන්නේ එහෙමයි. මම දන්න ධර්මී ඔය මනුස්සයා ඇතුලේ තිබ්බට එයාගේ අදෘශ්‍ය හත් ඔක්කොම ටිකින් එළි. ඔව්. ඒ ටික ගන්නවා කියන එක ලේසි කාර්යයක් නෙමෙයි. ඒක රජය හරියට බුද්ධිමත් කරොත් මොකද පොලිසියම මේක රකින්නේ. ඔව්. පොලිසිය පොලිසිය තවමද ඒකනේ දේශබන්දු තෙන්නකෝන්ගේ වැඩසටහනක් කියලා කිව්වට ඒක අමූලික බොරුවක්. ඒක පට්ටබල් බොරුවක්. පොලිස්පති කියන තනතුරේ වැඩ කරන්න බෑ කියන එක විතරයි දැන් තියෙන්නේ දේශබන්දු තෙන්නකෝන්ට. එහෙම නැත්නම් මේ වෙනකොට දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකා පොලිසියෙන් ලබන්න තියෙන සෑම සියලුම වරප්‍රසාද ලබනවා. එතකොට වාහනේ ෆියුල් එම්බසේ ඊළඟට එයාගේ වැටුප ඔය ඔක්කොම ලැබෙනවා. තවම දේශබන්දු තෙන්නකෝන් කියන පුජ්‍යලයාගේ වැඩ සහනම් කරගන්න බැරුව ලංකාවේ අපේ ජනාධිපති සහෝදරය අනුර කුමාර සහෝදරයත් කාගේ හරි බලපෑමකට යට වෙලා ඇඹරි ඉන්නවා කියලා තමයි මගේ නිගමනය. ඔබ වහන්සේ එකගේ ඔබ වහන්සේගේ අදහස ඒකයි. හරි. මම මේ කතාව අද දවසේ මම ලෝකෙටම ප්‍රචාරය කරනවා. අවසරයි මට ඒකට. අපි කියන්නේ මේකට මොකක්ද මේ කියන්නේ දේශබන්දු තෙන්නකෝන් විතරක් නෙමෙයි ඉරානාල සුත් ගන්න ඕනේ. දේශබන්දු තෙන්නකෝන් විතරක් නෙමෙයි ඉරානාල ඔව් ආතානේ දුවනවා අපෝ. සාමාන්‍ය විදිහේ වෙන මිනිවරු වෙයි. ඒ කණ්ඩායම ටික අත වශයෙන්ම අපි මේ සම්බන්ධපුරුතුනේ මේ මාලිකා රජයෙන් මේ ඊට පුරුෂිකුල ටික මේ මොකක් හරි කරලා මේ පැය විද්‍යාවේ මොනවා හරි කරයි කියලා. හැබැයි ඒ අය ඊට වඩා හොඳට තාම ඉන්නවා. එහෙමයි. නේද? ඒක නිසා රටට ආරක්ෂාවයි. ඔව්. ඒ අය මේ එයාලගේ පරිස්සම් වෙන නම් ඔය ඉන්න පාතාල කණ්ඩායම් ටික ඔක්කොම අධ්‍යයනය කරලා CID පරීක්ෂණ වලින් කරන්න දෙන්නේ නැහැ. එයාලගේ වාර්තා තියෙන මොකද CID එකේ සමාජය එයායි තමයි ඉන්නේ. ඔව්. එහෙනම් දේශබන්දු තෙන්නකෝන් ඉරාන අලසයිත කණ්ඩායම ඇතුළට ගත්තනම් පොඩ්ඩක් මේ උඩින් හැතරෙන එකට ඉරාන අල එළිය තියලා දේශබන්දු ඇතුළට දැම්මට වැඩක් නැහැ. එයා පොඩි තැනතිනේ වෙන්නේ. ඔව්. ඒක තමයි. එමෙති පාව කියන්න ඕන. ඔව්. දැන් මේ පාස්පාරේ මෛත්‍රපාල තියලා තියෙන වත් ගෙවුවනේ. ඔව්. එතකොට මේකට මේ පොලිස් ඇමති නැතුව පොලිස් පොතේ විතරක් ගන්න. එතකොට අපේ හවුදුනේ මතකද එදා ටිරන් අලසෙල් ප්‍රසිද්ධියේ ස්ටේජ් එක මෙයා ප්‍රකාශ කරා දේශපාලන අරමුණ උදෙසා එහෙම නැත්නම් උතුරු නැගෙනහිර ඡන්දය වළක්වන්නට LTT එකට බෝට්ටු වරගන්නට $120 මිලියන 120ක් දුන්න කියලා. මේ වගේ බෑග් පුරවගෙන තමයි අරන් ගියේ කියන එක. එතකොට මම ඒක කරේ බැසිල් රාජපක්ෂගේ ඌමනාවම
මොනවද කියලා. එහෙම දෙයක් ඔබ වහන්සේ අහුව නේද මේ වීඩියෝ එක? එතකොට මේක මේ කරලා තියෙන්නේ තිරන්නරස් මේ කරලා තියෙන ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම. එතකොට ලංකාවේ තියෙනවා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ ආඥා පන්තක් තියෙනවා. එහෙම නැතුව අවසරයි එහෙම නැතුව මාධ්‍යවේදියෙක් එමෙත්තා රටට විරුද්ධව වෙන දෙයක් රටේ මොන හරි වෙන දෙයක් ගැන ඊට විරුද්ධව කතා කරපු මිනිස්සෙක් අල්ලගෙන ගිහිල්ලා කුදලගෙන ගිහිල්ලා ත්‍රස්තවාදී පනතෙන් නඩු දානවට අමතරව මෙන්න මේ වගේ දේවල් නේද කරන්න ඕන. ඇයි මේකට තිරන් අලතු අත්තරමුල් ගත්තේ නැත්තේ මේ හවුදුන්නේ? ඒක තමයි. දැන් තිරන් අලස්ලා වගේ පාතාලේ මෙහෙවල මිනිස්සු කවුරුත් අත්තරමුල් ගන්න නැහැ. අහිංසක මිනිස්සු බන්ධනාගාර දාලා රණකලේ මිනිස්සු ප්‍රශ්න ගොඩක පටලලා මේ සංදර්ශන කරන එකක් විතරයි කරන්නේ. හරිද? රට අර තිබුණාට අපි කිව්වා මේ අවුරුදු 70 හිටපු රට මේ කන්නෑ බේරගත්තේ කියලා. එයාලා බේරගත්ත රටක් නෑ වගේ කියලා දැන් අපිට හිතෙනවා ඇත්ත වශයෙන්ම. හරිද? මේ මට හිතෙනවා දැන් දේශබලු දෙන්න ඕන. දැන් ඉරානල සත්තන කොට ගන්න බැරි නම් දේශබලු දෙන්න කොහොමද මේක තියාගන්නේ? ඔව්. එයාත් කියනවා ටික මම නෙමෙයි මේ විදිහට තියෙන පාර්ලිමේන්තුවේ මේ මම පොලිස්පතිවරයා විතරයි ඉන්නේ කියලා නේ. ඔව්. එහෙම හරියන්නේ නැහැ. එයාට එනවා ප්‍රතිපුරුෂ වගකීම කියන එකෙන් බේරෙන්න බෑ අපේ හාමුදුරනේ. අර මේ විශ්වයෙන් බේරෙන්න බෑ කියන සම්මුති සත්‍ය සාක්ෂියෙන් බේරෙන්න බෑ කියන අන්න ඒ වගේ තමයි ප්‍රතිපුරුෂ වගකීම පසුපස ගලා එනවා අපේ හාමුදුරනේ. ඔව් ඒක තමයි. එහෙමයි. එහෙනම් මේ ඔබවහන්සේ විශේෂයෙන්ම කියන්න ඕනේ දේශබන්දු දෙන්න කෝන් විතරක් ගත්තට මේ පාතාලි මර්ධනය කරන්නවත් මේ හොරා අල්ලන්නවත් බෑ. හරිද? මේ මිනිමරු අල්ලන්න බෑ. අල්ලනවා නම් ඉරාන අලසු සත්තනකට ගන්න ඕනේ. පොලිස් කැමති. නේද? පොලිස් කැමති. මෙයාලා මේ සාමාන්‍ය මිනිස්සුන්ට කරන්නේ මේ දේශපාලන පක්ෂවරගම් කළා, മന്ത്രിවරගම් කළා. එයාලට විරුද්ධව හැම කෙනාම මරලා දැම්මා. හරිද? ඔව්. එයාලගේ ජීවනයේ සඳහා මිනිහෙකුට නිදහසේ රටක ජීවත් වෙන්න කියලා පාර සම්පූර්ණ අතල දැන්. එහෙමයි. ඒක එහෙම නම් කියන්නේ අපි කතා කරමු අපෝ. හොඳයි. මම මේ ආකාරයෙන්ම ලෝකෙටම එන්න මන් දෙනවා. අවහන්සේ දරුවන් කරන්නේ. හරි. හොඳයි කරන්න.